ගරු ජනාධිපතිතුමා මම කතා කරන්නේ මල්වානෙන් ඉස්මායිල් හාජියාර්. අපේ අල්කුර්ආනය ගෙනාපු එක මැදීනා වලින් ගෙනාපු අල්කුර්ආන් පොත් ටික ප්‍රයෝගිකව තබා ගැනීම සඳහා තමයි ඔබගේ අවධානයට මේ කරුණු ටික පැහැදිලි කරන්නේ. ඇත්ත වශයෙන්ම අපේ අල්කුර්ආනය මදීනා වල ප්‍රින්ට් කරලා එනේවා කියනකොට මේක ප්‍රශ්නයක් ඇති වුණේ මෙහෙමයි. මේක පාස්කු ප්‍රහාරය ඇවිල්ලා ප්ලෑන් කරපු කට්ටිය මේ පාස්කු ප්‍රහාරය ගෙනල්ලා තියන්න උවමනා වුණා කාගේ හරි ඔළුවේ. ඒ වෙලාවේ ගෙනත් තිබ්බා මුස්ලිම් ජනතාවගෙන් කොටසක් වෙන මේ තව්හීද් කට්ටියගේ ඔළුවේ. ඒ තව්හීද් කට්ටියගේ ඔළුවේ තියලා මේ තව්හීද් කට්ටිය තමයි මේක කෙරුවේ. එහෙම නැත්නම් මේ වහාබිසම් කට්ටිය තමයි මේක කෙරුවේ කියලා ඒකට එකතු කරගෙන මේ චෝදනාව මේ පැත්තට හරවලා තිබ්බා. ඒ හරවලා තිබ්බේ මේකේ පාස්කු ප්‍රහාරයේ කාගේ ඔළුවේද තියන්නේ කියන එක කියන්නයි. ඒකට කරුණු සාධක හදනකොට තමයි අපිට මේ මදීනා වලින් ආපු කුර්ආන් වල මේ විදිහට වැරදි අර්ථකථනය කරපු වදන් තියෙනවයි කියලා කතාවක් ඇති කරලා මේක චෝදනාවත් මේ පැත්තට දාලා මේ පිස්සු කෙලියේ 2019 පාස්කු ප්‍රහාර කාලයේදී ඒක තවම තියාගෙන ඒක දැන් කවුද කෙරුවේ කොහොමද කෙරුණේ කියන එක ඔක්කොම හොයාගත්තට පස්සෙත් මේකට මේ පලි ගැනීමක් කරන්න අදහස් කරන පිරිසක් අපේ මුස්ලිම අය අතර ඉන්නවා. ඒගොල්ලන්ගේ පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ගේ සෙන්ටර් එක ඉරානයේ තියෙන්නේ. තවත් පිරිසක් ඉන්නවා සූෆි කට්ටිය ඒගොල්ලන්ගේ සෙන්ටර් එක තියෙන බග්දාද් වල. ඒගොල්ලෝ සෞදි අරේබියාවේ ඉන්න වහාබිසම් කට්ටිය ඉතින් හජ් කරන්නවත් යනවද දන්නේ නැහැ. වහාබිසම් කට්ටිය ඉන්නවයි කියලා ඒගොල්ලෝ ටාගට් කරන්නෙත් නැහැ යන්නෙත් නැහැ. ඒගොල්ලෝ වැරදි අර්ථකථනය කරලා මේව පෙන්නුවාම ඒක හරි කියලා කියාගෙන දැන් මුස්ලිම් අයම කියනවනේ මේක වැරදි කියලා කිව්වහම ආරක්ෂක අංශ වලට ලොකු ප්‍රශ්නයක්නේ. මේගොල්ලෝ මෙහෙමයි කියලා නිකන් චෝදනාවක් දානකොට ඒගොල්ලොත් එක්ක වෙලා දානකොට ඒක අපේ අතර තියෙන වෙනම ගැටුමක්. මේක ජාතික වශයෙන් අපේ ගැටුමක් කියලා හිතාගෙන අපි මේ මුස්ලිම් අය මෙහෙමයි මේ කුර්ආනය කියන්නේ වැරදි අර්ථකථනය කියලා කියන එක තියෙනව නේද? ජනාධිපතිතුමා මේක සම්පූර්ණ වැරදි කතාවක්. මේක අපි පිළිගන්නෙත් නැහැ. මේක අර්ථකථනය කරලා මේක ගෙනාවේ සූෆිසම් කට්ටිය තමයි මේක වැඩිපුරම මේ පැත්තට මේක හරවලා තිබ්බේ. ඒ නිසා කරුණා කරලා මේ රටේ ජීවත් වෙන සියලු දෙනාට තම තමන්ගේ ආගම අදහිීමේ අයිතිය තියෙනවා. ඒක වළක්වන්න කාටවත් බෑ. අපේ ආගමේ මොන හරි එහෙම වැරදි විදියට කුර්ආනයේ කියලා තියෙනවා නම් මේකට අපේ හොඳ උලමාවරු ඉන්නවා කියලා තියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරගන්න පුළුවන්. ඒක මිසක මේ කුර්ආනයේ මේ වැරදි අර්ථකථනය කරලා තියෙනවා සෞදි අරේබියාවේ මක්කමේ මේ ඉස්ලාම ආගම මේ හරි විදියට කරන්න බැරි නම් මේ ලෝකේ එහෙනම් මෙන්න කොහෙවත් මේක කරන්න බෑ. 100% හරි විදියට කරන්නේ මක්කම මදීනා පල්ලි වල තමයි අපේ සෙන්ටර් එක තියෙන්නේ. ඒක හැරලා සූෆිසම් කට්ටියයි තව කට්ටිය ෂියා කට්ටියයි ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ඒගොල්ලන්ට තියෙනවා. ඒගොල්ලන්ට ඕන විදියට නටන්න පුළුවන් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ගරු ජනාධිපතිතුමා 140ක් ඉන්න අපිව මෙහෙම කරන්න එපා. අපේ කුර්ආන් පොත් ටික අපට දෙන්න. ඒකේ පැහැදිලිතාවයක් නැත්නම් ඕකට මෙහෙම මේ විවාද කරගෙන ඉන්න ඕනේ නැහැ. අපේ උලමාවරු ඉන්න උලමාවරු ගැන කතා කරන්න. මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ තමයි මේ කමිටුව දැම්මේ. සුවේච්ඡා කමිටුව. ඒ කමිටුව දැම්මේ මේ අපේ ඔළුවට මේ පාස්කු ප්‍රහාරය කොහොමද තියන්නේ මේ තව්හීද් කට්ටියට මුන්ට පාඩමක් උගන්වන්නේ කොහොමද මේ වහාබිසම් කියලා එකක් මුන්ට අන්දලා මේ පැත්තට ඇඟිල්ල දික් කරන්නයි ওই කමිටුව දැම්මේ. ඒ නිසා කරුණා කරලා ජනාධිපතිතුමා අපේ කුර්ආන් පොත් ටික අපට ලබා දෙන්න.
මේක වැරදි කියලා තියෙනවා නම් මේක එහෙම මේ පාර්ලිමේන්තුවේ විරෝධ කළා හරියන්නේ නැහැ. මේක අපේ උලමාවරුන්ගෙන් අහන්න ඕනේ මේක මොකද්ද මේ කියන්නේ කියලා. අපේ ඉස්ලාම ආගමේ එහෙම කිසිම කෙනෙකුට එක මිනිස්සෙක් මැරුවා නම් මුළු සමාජයම මැරුවයි කියන කතාව කියන ඉස්ලාම ආගම. අපේ ඉස්ලාම ආගමේ ඔහොම කතා කරන්න බෑ අපිට. වැඩ කරන්න බෑ. අල්ලපු ගෙදර මිනිහා මොන જાතිය මිනිහක් වුණත් ඒ මිනිස්සු බඩගින්නෙන් ඉන්නවනම් අපි අපේ ගෙදර බඩ පිරෙන්න කනවනම් අපි මුස්ලිම් ජාතිකෙක් නෙමෙයි කියලා කියන ඉස්ලාම ආගම. ඒ තරම් අල්ලපු ගෙදර මිනිස්සුන්ට අපි සලකන්න ඕනේ. ඒ ජාතිය මොකද්ද කියන එකක් නෑ ඒකේ. අපි සියලු දෙනාම ගරු කරන සියලු දෙනාට මේ අපේ ආගමේ දෙවියන් වහන්සේම කියනවා. අනිත් ආගම් වල දෙවිවරුන්ට ඔයගොල්ලෝ බනින්න යන්න එපා. කියන ආගම මේක. ඒ නිසා මේක නිකන් බොරුවට මවාපාපු මේ පාස්කු ප්‍රහාරය අන්දපු ක්‍රියාත්මක කරපු ඒගොල්ලන්ගේ වැඩපිළිවෙලට නවත්තපු වැඩපිළිවෙල තමයි මේක. කරුණාකරලා ජනාධිපතිතුමා අපේ ආගමේ අයිතිය අපේ පිරිසගේ අයිතිය ඔබතුමා ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒකයි මේ අද දවසේ මේ කතා කරන්න මම හිතුනේ මේක මේ කුර්ආන් පොත් ටික දෙන්න. කුර්ආන් පොත් ටික නොදෙනවා නම් ඔයගොල්ලෝ ඒකට අපට අපේ උලමාවරු එකෙන් එන්නම් කතා කරන්න. ඒක වැරදීමක් කරලා print කරලා තියෙනවා නම් ඒක ගැන බලමු. මේ නිකම් මේ ආරක්ෂක අංශයටයි මේකටයි කුර්ආන් පොතට මේව දෙන්න බෑනේ. මේ ඒ නම දෙනාපත් උනේ ඒක හරිම අසාධාරණයි. ඒ නම දෙනා අපි බාරගන්නේ නැහැ. අපි 140ක් 50ක් අපි බාරගන්නේ නැහැ ඒ නම දෙනාව. ඒකෙත් අනිත් කට්ටිය කෙනෙක් කොටසක් බාරගන්නේ නැහැ. ඒකෙත් කට්ටිය දෙකක් ඉන්නවා. තිත්ත වුණා දැත්ත කතා කරන්න බෑ. ඒ නිසා ජනාධිපතිතුමා මේක පාස්කු ප්‍රහාරෙත් එක්ක ආපු කුමන්ත්‍රණයක් කර වෙන කිසිම දෙයක් නැහැ. මේ කුර්ආන් පොත් ටික මුදාහරින්න ජනාධිපතිතුමා මේකෙන් කිසිම දෙයක් රටට අහිත කරන දෙයක් තියෙනවා නම් ඒ ගැන කතා කරන්න අපට අවස්ථාවක් ජනාධිපතිතුමා ඔබතුමා දෙන්න අපි ඇවිල්ලා කතා කරනම් බොහොමත්ම ස්තුතියි.